හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද යාලට? වෙනද වගේම අදත් මගේ ට්‍රැවල් මෝ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අදත් මම ඔයාලට අරන් ආවේ ජපානයේ ගොඩක් දෙනා යූස් කරන ප්ලේස් එකක් ගැන එක්ස්ප්ලේන් කරන වීඩියෝ එකක්. ඉතින් අද මේ වීඩියෝ එක ජපානයේ shopping mall එකක් වෙන නිතොරි කියන shopping mall එක ගැන. ජපානයේ ගොඩක් ජනප්‍රිය මේ නිතොරි කියන ස්ටෝර් එක සාමාන්‍ය ෆර්නිචර් ෂොප් එකක් විතරක්ම නෙවෙයි. මේක ජපනීස් ලයිෆ් ස්ටයිල් එක ලයිව් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැනක් වගේ. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමුකෝ මේ shopping mall එක කොහොමද කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ජපාන් වල ෆේමස් නිතොරි shopping mall එක ඇතුලේ තියෙන්නේ මොනවද? ඇයි ජපනීස් people මේ තරම් මේ ස්ටෝර් එකට කැමති සහ මේක ජපාන් කල්චර් එකත් එක්ක කොහොම කනෙක්ට් වෙලා තියෙනවද කියලා. නිතොරි කියන කම්පැනි එක ආරම්භ වෙලා තියෙන්නේ 1967 අවුරුද්දේ. අකියෝ නිතොරි කියන බිස්නස්මන් තමයි මේ කම්පැනි එක පටන් අරන් තියෙන්නේ. එදා පොඩි ෆර්නිචර් ෂොප් එකක් විදියට පටන් ගත්ත මේ කම්පැනි එක අද ජපානය පුරා බ්‍රාන්චස් ගොඩක් තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ජපාන් වල විතරක් නෙවෙයි තායිවාන්, චයිනා, සවුත් කොරියා වලත් මේ වගේ නිතොරි බ්‍රාන්චස් තියෙනවා. ඉතින් ජපාන් වල ලිවිං කොස්ට් එක වැඩි නිසා මිනිස්සු ප්‍රැක්ටිකල් විදියට shopping කරනවා. ඒ නිසා එක්ස්පෙන්සිව් ලක්සරි අයිටම්ස් වලට වඩා යූස්ෆුල් ඩුරේබල් සිම්පල් ප්‍රොඩක්ට්ස් වලට තමයි ජපාන් මිනිස්සු ගොඩක් කැමති. නිතොරි ස්ටෝර් එකට ඇතුල් වුණාම මුලින්ම පේන දේ තමයි නීට්නස් එක. හැමදේම ලස්සනට සහ පිළිවෙලට arrange කරලා තියෙනවා. product organized, working space හරිම clear විදිහට තියෙනවා. ඒ වගේම calm environment එකක් තියෙනවා. ජපාන් වල shopping culture එකේ special දෙයක් තමයි customers ලට relax feeling එකක් දෙන එක. නිතොරි එකේ ඒ feelings හොඳටම දැනෙනවා. ඉතින් මේ ස්ටෝර් එකේ section ගොඩක් තියෙනවා. living room furniture, bedroom furniture, kitchen වගේ තවත් section විදිහට වෙන් කරපු ගොඩක් ෆර්නිචර් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් බේසිකලි ගෙදරට ඕන ඕල්මෝස්ට් හැමදේම වගේ මෙතන තියෙනවා. කිචන් සෙක්ෂන් එක නිතොරි එකේ ගොඩාක් ෆේමස් සෙක්ෂන් එකක්. ජපනීස් මිනිස්සු කුකින් කල්චර් එකේ ඕගනයිසේෂන් එකට ගොඩාක් වැදගත්කමක් දෙනවා. ඉතින් මේ නිතොරි ස්ටෝර් එකෙන් කිචන් එක පිළිවෙලට සහ ලස්සනට වගේම කිචන් එකට අවශ්‍ය කරන ප්‍රොඩක්ට්ස් වර්ගත් මෙතනින් ලබා ගන්න පුළුවන්. small storage boxes, rice containers, frying pans, bowls, plates වගේම ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ජපනීස් කිචන් ගොඩක් පොඩි නිසා කිචන් එකේ තියෙන බඩු අඩු ඉඩකට ගැලපෙන්න තියාගන්න පුළුවන් විදිහට ඩිසයින් කරපු කිචන් ටූල්ස් වර්ග මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රොඩක්ට් සිම්පල් වුණාට එදිනෙදා වැඩ කටයුතු වලට ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම මේ නිතොරි ස්ටෝර් එකේ බෙඩ්රූම් සෙක්ෂන් එකට ගියොත් ජපනීස් කම්ෆර්ට් කන්සෙප්ට් එක හොඳටම පේනවා. පිලෝ සොෆ්ට් සහ මැට්‍රස් හරිම කම්ෆර්ටබල්. ජපාන් වල සීසන් වෙනස් වෙන නිසා බෙඩින් ප්‍රොඩක්ට් සීසන් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ සීසන් වලට ගැලපෙන ප්‍රොඩක්ට්ස් වර්ග අපිට මේ ස්ටෝර් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ෆර්නිචර් සෙක්ෂන් එකේ රූම් ඩිස්ප්ලේස් ගොඩාක් ඉන්ටරෙස්ටිං. ස්මෝල් apartment setup, model living rooms, cozy bedrooms වගේ complete room design display කරලා තියෙනවා. ඉතින් මේවා බලලා තමන්ගේ ගෙදර ඩෙකරේට් කරන්නේ කොහොමද කියලා කස්ටමර්ට අයිඩියා ගන්න පුළුවන්.
ඉතින් තවත් මේ නිතොරි ස්ට්‍රෝ එකේ තියෙන හොඳ දෙයක් තමයි කස්ටමර්ට තමන්ට ඕන දේ නිදහසේ බලන්න පුළුවන් එක. ස්ටාෆ් මෙම්බර්ස් polite සහ respectful. කස්ටමර් සර්විස් කල්චර් එක ජපන් වල ගොඩක් ස්ට්‍රෝං නිසා නිතොරි එකෙත් ඒ ප්‍රොෆෙෂනල්සම් එක පේනවා. ඉතින් ඇත්තටම අපිට අවශ්‍ය කරන දේ ක්වොලිටි එක බලලම ගන්න පුළුවන් එක ගොඩක් හොඳ දෙයක් විදියට තමයි මට නම් හිතෙන්නේ. නිතරේ ස්ට්‍රෝ එකේ ලයිටින් සෙක්ෂන් එකත් ඉන්ට්‍රස්ටිං. ජපනීස් හෝම් වල සොෆ්ට් වාම් ලයිටින් ප්‍රපියල නිසා ටේබල් ලෑම්ස්, LED ලයිට්, ස්ටඩි ලෑම්ස් වගේ දේවලුත් ගොඩක් ඩිසයින් වලින් මෙතන තියෙනවා. ඇත්තටම මේ සෙක්ෂන් එක නම් මාරෙම ලස්සන විදියට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් කර්ටන් සහ කාපට් සෙක්ෂන් එකත් මාරම ක්ලියර් විදියට ඩිසයින් කරලා තියෙනවා. පොඩි කාපට් එකේ ඉඳලා ලොකු කාපට් එක දක්වාම එක එක සයිස් වලින් කාපට් වර්ග මේ ස්ට්‍රෝ එකෙත් තියෙනවා. ඒ වගේම කර්ටන් වර්ගත් එක එක පාට වලින් එක එක සයිසස් වලට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් ෆර්නිචර් වර්ග මෙතනින් ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ බාත්රූම් සෙක්ෂන් එක. මෙතන ටූත් බ්‍රෂ් හෝල්ඩර්ස්, ටවල් රැක්ස්, ලොන්ඩ්‍රි බාස්කට් වගේ ප්‍රොඩක්ට්ස් කම්පැක්ට් විදියට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම වොෂින් මැෂින් එහෙමත් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙන බියුටිෆුල් සෙක්ෂන් එක තමයි ලිවිං රූම් එක කියන්නේ. මෙතනදී ලස්සන ෆර්නිචර් වර්ග දකින්න හම්බ වෙනවා. ඒ අතරින් වැඩිපුරම ආකර්ෂණයක් තියෙන්නේ සෝෆා වලට. එක එක ඩිසයින් වලින් ලස්සන පාට ගොඩකින් සයිසස් වර්ග ගණනාවකින් සෝෆා මෙතන තියෙනවා. ඉතින් මේ සෝෆා වල වාඩි වෙලා බලලා අපිට කම්ෆර්ටබල් සෝෆා එක තෝරගන්න පුළුවන්. ඒ වගේම TV ස්ටෑන්ඩ්, ටේබල්ස් වගේ දේවලුත් මේ නිතර ස්ට්‍රෝ එකෙන් අපිට ලබා ගන්න පුළුවන්.
තවත් මේ නිතර ස්ට්‍රෝ එකේ තියෙන ඉන්ටරස්ටිං සෙක්ෂන් එකක් තමයි ඔෆිස් ඩෙක් සෙක්ෂන් එක කියන්නේ. මෙතනදී ඔෆිස් එකට අවශ්‍ය කරන ෆර්නිචර් වර්ග රැසක් ලබා ගන්න පුළුවන්. කම්පියුටර් ටේබල් වගේ දේවල් එහෙම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා කස්ටමර්ට අයිඩියා එකක් ගන්න පුළුවන් විදියට. තවත් නිතර ස්ට්‍රෝ එකේ තියෙන ලස්සනම සෙක්ෂන් එකක් තමයි හෝම් ඩෙකරේෂන් සෙක්ෂන් එක කියන්නේ. ආටිෆිකල් ප්ලාන්ට්ස්, ක්ලොක්ස්, කැන්ඩල්ස්, ෆොටෝ ෆ්‍රේම්ස්, වෝල් ඩෙකරේෂන් මේ හැම දෙයක්ම මේ සෙක්ෂන් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ප්‍රොඩක්ට් සිම්පල් වුණත් කොසි වයිබයක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් වර්ග. මෙතන ප්‍රයිස් ටැග් බලද්දී ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඒක නිසා නිතර ස්ට්‍රෝ එක ඇත්තටම good furniture shopping mall එකක්. ස්ට්‍රෝ එකේ another interesting thing එක තමයි season decorations. ස්ප්‍රිං සීසන් එකේ චෙරි බ්ලූසම් තීම් ඩෙකරේෂන් තියෙනවා. වින්ටර් සීසන් එකේ කොසීවාම් ඩෙකරේෂන් තියෙනවා. මේ වගේ සීසන් එකෙන් සීසන් එකට ගැලපෙන ෆර්නිචර්ස් වගේම ඩෙකරේෂන් අයිටම් වර්ග රැසක් මෙතනදී ලබා ගන්න පුළුවන්. ජපන් වල apartment small නිසා storage solution ගොඩාක් important. ඉතින් මේ වගේ දේවල් වලට පහසු වන බොක්සස් වගේම රාක්ක වර්ග මේ නිතර ස්ට්‍රෝ එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් නිතරි ඔන්ලයින් shopping system එකත් හරිම strong. ජපන් වල busy lifestyle එක නිසා මිනිස්සු ඔන්ලයින් order කරලා home delivery කරගන්නවා. මේ නිතර ස්ට්‍රෝ එකේ delivery service වගේ another service එහෙමත් අපිට use කරන්න පුළුවන්. ඉතින් අවසානයට කියන්න පුළුවන් වැදගත්ම දේ තමයි නිතොරි කියන්නේ shopping mall එකක් විතරක්ම නෙවෙයි. මේක Japanese මිනිස්සුන්ගේ organized, simple, peaceful lifestyle එක රිෆෙල් කරන place එකක්. ජපන් කියන්නේ anime සහ technology විතරක්ම නෙවෙයි. everyday life එකත් art එකක් වගේ live කරන culture එකක්. නිතොරියේ culture එක everyday home products වලින් මිනිස්සුන්ට experience කරන්න දෙන amazing place එකක්. මේ නිතර ස්ට්‍රෝ එක අපිට ලොකු හෙල්ප් එකක් වෙනවා අලුත් ගෙදරකට යනකොට ෆර්නිචර් ගන්න වගේම ගෙදර ඩෙකරේට් කරනකොට වගේ වැඩවලට. ඉතින් මේ වගේ ස්ට්‍රෝ එකකට යන්න ඔයත් අමතක කරන්න එපා ජපන් වගේ රටකට આવොත්. ඉතින් මම හිතනවා නිතර ස්ට්‍රෝ එකක් මොන වගේද කියලා එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම channel එක subscribe කරලා තියාගන්න. ඊළඟටත් මේ වගේ ප්ලේස් එකක වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක ගෙන්න ගන්න bell icon එක all දාලා තියාගන්න. ඉතින් next video එකකින් ලස්සන vlog එකකින් හම්බ වෙමු. අතට ගිහින් එන්න. sayonara.